තියෙන්නේ මගේ ආසම කැකිලි මාළුව. මේ තියෙන්නේ අපේ වැලේ පතවල. මං ඉතින් ඇඹුලට සියඹල එකක් තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මෝර කරවල තෙල් දාලා තිබ්බට මලවල. අන්න ඕක තමයි අද දවසේ අපේ කැම වේල. අද දවස පුරාම මගේ මැෂින් එකට තමයි මේ මල් දෙන්න ඉන්න යන්නේ. මේ තියෙන්නේ එදා මම ඔයාලත් එක්ක කැපුවේ බ්ලවුස් එක. ඒක මම මහලා ඉවරයි. ඉතින් තව පොඩි අඩුවක් තියෙනවා. මං අත ස්මෝක් කරන්න ඉන්නවා. ඉතින් මට අමතරව මේ මැෂින් එක ළඟ තියෙන පඩමුට්ටු අදින තවත් කෙනෙක් ඉන්නවා අපේ ගෙදර. එයා ඉතින් මගේ ස්මෝක් නූල කොහෙ දාලාද දන්නේ නැහැ. අද මම හිතුවා ඉතුරු වෙලා තියෙන රෙදි කෑලි ටිකත් එකතු කරලා අපේ දඟමාලට ගෙදරට අඳින කලිසම් ටිකක් මහන්න. අද මං කියන්නම්කෝ ඔයාලට ඇයි මං මහන්න ඉගෙන ගත්තේ කියලා. හැබැයි අන්තිම වෙනකම්ම ඉන්න වෙනවා. මේ වල බ්ලොග් එක මම කලින්ම ඇඳලා තියලා තියෙනවා. එතකොට මට පහසුනේ ආයේ මැන කප ඉන්න ඕන නෑනේ. මේ තියෙන්නේ මගේ ඒ වගේ ඇඳලා තියෙන බ්ලොග් තියෙන බෑග් එක. මම පත්‍ර පිටුවල තමයි ඉතින් අඳින්නේ. ඉන්නකෝ මං හොයලා ගන්නකම්. මෙන්න මේ තියෙන්නේ. මම මේක දාලා තියෙන්නේ මේක පුතාගේ ගෙදරට අඳින පිජාම කලිසම් කියලා. තවත් එකක් කපන්න ඉන්නවා යාගේ ස්කූල් යුනිෆෝම් එකක්. වෙලාව තිබුණොත් බලමුකෝ. මොකද පුතා ගෙදරට එන්න කලින් මට ඕනි මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා දාන්න. අන්න යුනිෆෝම් එකේ පාර්ට් දෙකත් හොයාගත්තා. ඔයාලා මගේ බ්ලොග් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව ඔයාලගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා. මේ පිජාම කලිසමට අපිට ඕන වෙන්නේ මිමි 4යි. ඉන වටේ ප්‍රමාණේ කලිසමේ උසයි කරුවේ උස ගානයි අපේ දණහිස වටේ ඇති ප්‍රමාණය. මම ඔයාලට තව පුංචි වීඩියෝ ක්ලිප් එකකින් මේක කොහොමද කපන්නේ කියලා අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඔයාලා කැමති නම් කියන්නකෝ. මේ රෙදි කෑලි ටික මේ තියෙන්නේ මේ ටී-ෂර්ට් කපපු රෙදි කෑලි වල ඉතුරු ටිකක් තමයි මේ තියෙන්නේ. තවත් එකක් තියෙනවා. ඔයා දැන් මහන්න දන්න කෙනෙක් නම් ඔයා ගෙදර මහනවා නම් ඔයා සමහරක් විට මේක ඔයා දන්නවත් ඇති නොදන්නවත් ඇති. අපි ෆැබ්‍රික් එකක් ගෙනාවහම හැම ෆැබ්‍රික් එකකම තියෙනවා පොඩි ස්ට්‍රෙච් ගතියක්. ඒ කියන්නේ ඇදෙන ගතියක් තියෙනවා. ඉතින් ඔයා හැම වෙලේම බලන්න රෙද්දේ කොයි පැත්තටද ඇදෙන්නේ කියලා. ඒ ඇදෙන ප්‍රමාණය වැඩි පැත්ත ඔයා ගන්න හරහට. මේ කලිසම මෙහෙම කපනවා නම්
මම මේකේ ඇදෙන පැත්ත තියලා තියෙන්නේ හරහට. මොකද අපි ඒක පහලට ගත්තොත් එතකොට අපි මහන ඇඳුම ටික දවසක් යද්දී එල්ලෙන්න බලනවා. අන්න ඒ නිසා තමයි සමහරක් ඇඳුම් යටින් දික්විවි තියෙන්නේ. මොකද ඒ පහලට අපි ඇදෙන ප්‍රමාණය වැඩි ප්‍රමාණය අපි පහලට ගත්තාම ඇඳුම් එල්ලෙනවා වගේ. ඉතින් ඔයා කවමදාවත් අන්න ඒ වැරද්ද නම් කරන්න එපා. ඉතින් මේ කලිසම කපා ගන්න සම්පූර්ණ රෙදි මදි. මම කරන්නේ කෑලි කෑලි එකතු කරලා තමයි මම මේක කපන්න යන්නේ. පිජාමා කලිසමක් කියන්නේ හැම වෙලෙම දෙපැත්තට එන්නේ කලිසමේ දෙපැත්තට මැහුමක් එන්නේ නැහැ. කලිසමේ දෙපැත්තට හැම වෙලෙම නැම්මක් තමයි එන්නේ. කියන්නේ අපි ගෙදරට අඳින පහසු කලිසමක්නේ. මට මෙතන රෙදි ප්‍රමාණය අඩු වැඩි නිසා තමයි මට නැම්මක් ගන්න බැරි නිසා මම කෑලි කෑලි තියලා තමයි මේ කලිසම් ටික කපා ගත්තේ. මම දැන් කලිසම් 3ක් කැපුවා මං අර ගෙනාපු ෆැබ්‍රික් වලින්. ෆැබ්‍රික් කියන්නේ රෙදි ඉතුරුණු රෙදි කෑලි වලින්. මට මතක ඇති කාලෙක පුතාට ගෙදරට අඳින්න කියලා ඇත්තටම කඩෙන් ඇඳුම් අරගෙන නැහැ. මමම තමයි යට මහලා දෙන්නේ. මේ තියෙන රෙදි කෑල්ලේ නම් මට දෙපැත්තට එක පැත්තකට නැම්මක් තියලා ගන්න පුළුවන්. හැබැයි එක කලිසමේ පළු 4ක් ඒ පාටින් කපා ගත්තට ඉතුරු පළුව කපන්න රෙදි මදි. මම ඒක රෙදි කෑලි 2කින් තමයි කපා ගන්න යන්නේ. මොන හරි ඇඳුමක් කපලා ඉතුරුන රෙදි කෑලි ඇත්තරම අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපිට මේ කුස්සියේ වලං අල්ලන්න හරි තව දූවිලි පිහ දාන්න මම මේ ඉතුරුන කෑලි ගොඩක් වෙලාවට ඉතින් දූවිලි පිහ දාන්න ගන්නවා. වලං අන්න රෙදි කෑලි ටිකක් මහලා තියා ගන්නවා. අත පිහ දාන්න. ඔයාලට ඇහෙනවද මේ කොහ කෑ ගහනවා? මං හිතන්නේ කොහ තාම හිතනවා ඇති අවුරුදු ඇති කියලා නේද? උදේ වරුවම මම තනියම ඉන්නේ. ඉතින් ඔය කුරුල්ලන්ගේ සද්දය අහගෙනම තමයි මම වැඩ ටික කරගන්නේ. මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ අපේ ජීවිතේ අපි ජීවත් වෙලා ඉන්නම් වාලේ ඉන්නේ නැතුව අපේ ජීවිතවලට වටිනාකමක් දෙන්න ඕනේ. වෙන කවුරුත්ම ඉන්නේ නැහැ අපේ ජීවිතවලට වටිනාකමක් දෙන්න. අපිම තමයි ඒකට වටිනාකම් දෙන්න ඕනේ. එක දවසකින් අපිට ඒ වටිනාකම දෙන්න බෑ. ටිකක් දවසක් යාවි. ඒ වුණත් ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න හැම වෙලේම උත්සාහ කරන්න. අපිට හොඳටම කාලේ තියෙනවා. අපේ වැඩ සැලසුම් කරගෙන කරනවා නම් අපි ආස දේවල් ඉගෙන ගන්න අපි කැමති ඕනෙම දෙයක් කරන්න ඇත්තටම අපිට වෙලාව හදාගන්න පුළුවන්. මම දැන් කියන්නම්කෝ ඇයි මම මහන්න ඉගෙන ගන්න මට ඕන උනේ කියලා. මම වැඩට යන කාලේ
අවුරුදු 10ක් 9ක් ආපස්සට ගිහිල්ලා. මට දවසක් ඕනේ වුණා මං වැඩට යද්දී සාරියක් ඇඳගෙන යන්න. ඉතින් මං ඒ දවස්වල හිටපු හරියේ එක ඇන්ටි කෙනෙකුට දුන්නා සාරි බ්ලවුස් එකක් මහලා දෙන්න. මම ගොඩක් වෙලාවට අඳින්නේ සම්පූර්ණයෙන්ම පිට වැහෙන්න තමයි මම සාරි ජැකට් අඳින්න කැමති. ඉතින් මම මේ ඇන්ටිට මහන්න දුන්නාම මං ඉල්ලපු දවසට මට මහලා දුන්නා. ඒ වුණාට මට ඕනේ විදිහට ඒ බ්ලවුස් එක තිබුණේ නැහැ. මට ඇත්තට මේකට මේ සැටිස් නැහැ ඒ බ්ලවුස් එකට. මං ඇත්තටම මේ වෙලාවේ ඇන්ටිට මුකුත් කියන්නේ නැතුව ගෙදර ගෙනල්ලා මට කරන්නම දෙයක් නැති නිසා මම එදා ඇඳලා පස්සේ එදා තමයි මම හිතාගත්තේ ඊළඟ අවුරුද්දේ පළවෙනිදාට මම අනිවාර්යයෙන්ම මගේ අතින් සාරි ජැකට් එකක් මහලා තමයි ඇඳගෙන යන්නේ කියලා. මම වැඩට යන අතර වාරේ එතකොට ඉරිදා විතරයි නිමාඩු දවසක් තියෙන්නේ. ඉතින් ඉරිදා දවසේ මම මහම් පන්තියට ගියා. අන්න එතනදි තමයි මම මහන්න ඉගෙන ගත්තේ. හැබැයි සමහර ඉරිදාවල් තිබුණා අපිට වැඩ වැටුණු. එතකොට මම වැඩට ගිහිල්ලා පන්තියට ගියපු වෙලාවලුත් තිබුණා. මම මේක ඔයාලට කියන්නේ ආඩම්බරකමට ලොකුකමට නෙමෙයි. මේ දැනුම මගේ ජීවිතයේ තියෙන එක වටිනාකම. හැම ජීවිත කතාවකම මොකක් හරි වටිනාකමක් තියෙනවා. ජීවිතේට වටිනාකමක් එක් කරගන්න ඔයාටම විතරයි පුළුවන්. කවදාවත් ඒක මග අරගන්න එපා. ඉතුරු වෙලා තිබුණු රෙදි කෑලි වලින් මම ඔන්න කලිසම් 5ක් කපා ගත්තා. මේ 5ම එකපාරම මහල ඉවර කරන්න තමයි දැන් හදන්නේ. මේකට ඉතින් පාඩ තියෙන නිසා එකම නූලෙන් මහන්නත් බෑනේ. නූල් මාරු කර තමයි මට හම්බුණු තෑග්ග. අපේ 5 වෙනි වෙඩින් ඇනිවර්සරි එකට හස්බන්ඩ් තමයි මට මේ මැෂින් එක ගෙනල්ලා දුන්නේ. ඉන්නකෝ මහන්න ඉඳගන්න කලින් ඉලාස්ටික් එකත් ළඟ තියාගන්න ඕනේ. කියන්න බැරුව ගියානේ. හිතුවා වගේම ඊළඟ අවුරුද්දේ මගේ අතින්ම තමයි සාරි ජැකට් එක මහලා ඇඳගෙන ගියේ. අන්න ඔහොම තමයි මගේ මැහුම් කතාව. මේ කලිසමේ පාට් 2කට දිග මදි. කපන්න රෙදි මදි. මම ඒකට මම වෙනම රෙදි කෑල්ලක් කපා ගත්තා. ඉස්සෙල්ලාම මේ කපාගත්ත පොඩි කෑල්ල මහලෙමු. අන්න මම ඒ කෑල්ල දෙක මහගෙන ඉවරයි. ඊට පස්සේ කලිසමේ දෙපැත්ත මූට්ටු පටන් ගන්න තැනදී ඉවර වෙන තැනදී නූල් කෑල්ලක් ඉතුරුනේ කපන්න. ගොඩක් වෙලාවට ඇඳුම මහන ඉවර වෙලා තමයි මේ නූල් කෑල්ල කපලා ඉවර කරන්නේ. ඒ වුණාට ඉඳි කට්ටෙන් අපේ මහන ඇඳුම අයින් කරන හැම වෙලාවකදීම ඒවලෙම නූල කපලා අයින් කරන්න. මම කිව්වට මගේ අතිනුත් වෙන්නේ නැති වැඩක් තමයි ඒක.
කලිසමේ දෙපැත්ත මහලා ගත්තහම ඊට පස්සේ මහ ගන්න ඕනේ කරුව. ඉන මහලා ඉවර වෙලා ඉලාස්ටික් එක ඇතුලෙන් රිංගවලා ගන්නත් පුළුවන්. මම කරන්නේ නම් අන්න ඒ විදියට තමයි. මට ගොඩක්ම පහසු ඒ විදිය. ඉනේ ප්‍රමාණයටම ඉලාස්ටික් එක කපා ගන්නේ නැහැ. ඉනට වඩා අඟල් 2ක් අඩුවෙන් තමයි ඉලාස්ටික් එක කපා ගන්නෙ. ඒත් සමහර ඉලාස්ටික් තියෙනවා ඇදෙන ප්‍රමාණය අඩු. මම කරන්නේ ඉන්නට ඉලාස්ටික් එක දාන්න කලින් අඟල් 2-3ක් මැනලා අඩුවෙන් අරගෙන සම්පූර්ණ ඉනේ දිග ගානට ඇදලා බලනවා මේක හොඳට ඇදෙනවද කියලා. මං ඒ ගානටම තව ඉලාස්ටික් 4කුත් කපලා තියාගන්නවා. මොකද කලිසම් 5ක් මහන්න පහළ කරුව තමයි දැන් මහන්න යන්නේ. ඔයා හැම වෙලේම මේ වගේ එකක් මහද්දී කකුල ළඟ කෑලි දෙක එක සමානව තියන්න එපා. මේ මැද කරුව ළඟ මූට්ටු දෙක තමයි එක සමානම තියෙන්න ඕනේ. ඒ දෙක එක සමාන කරලා එතන පින් එකක් ගහලා අන්න මහගෙන යන්න දෙන්න. අන්තිමටම තියෙන්නේ කකුලේ වාටේ මහගන්න. ඔන්න දැන් ඒකත් කරලා ඉවරයි. රෙදි මදි පාඩුවට අර අපි අමතර කෑල්ලක් එකතු කරගත්තනේ කලිසමේ කකුලට. ඉතින් උඩින් මම ඒවල අවුට්ලයින් එකක් යවනවා. එතකොට කලිසම හරිම නීට් ඒ වගේම ලස්සනයි. මේ තියෙන්නේ කරුවේ දුර ප්‍රමාණය.
ඉතින් අපේ පුතාට දැන් අවුරුදු 7යි. මේ වයසේදී නම් කරුව 7ක් 8ක් වගේ තමයි මම තියන්නේ. මොකද ගෙදරට අඳින නිසා ඒක හිර නොවි සැහැල්ලු පහසු විදියට තියෙන ඕන නිසා. අපි 10ක් විතර කරු උස ගත්තට ඉලාස්ටික් එක හරි ඔයාලගේ ජීවිතවලට ගන්න ඇති කියලා. ඔයාලා ඇත්තටම එහෙම දෙයක් ඔයාලගේ ජීවිතවලට ගත්තා නම් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තියෙන්නේ රෙඩිමේඩ් කොළ එක. මම ඒක ගත්තා කකුලේ කෆ් එකට. අපිට හිතුවොත් කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඔයාලත් උත්සාහ කරන්න. කවමදාවත් ඒ උත්සාහය අතරමඟ නතර කරගන්න එපා මොනම හේතුවක් හින්දාවත්. මම අද ඔයාලත් එක්ක කතා කරා වැඩි දෝ මන් දන්නේ. ඔයාලගේ අදහසුත් මට කියන්න. කොහොමින් හරි දවල් 1:00 වෙන්න කලින් මම මේ ටික මහලා ඉවර කරා. දැන් මට ඉක්මනටම ඕනි මගේ දඟයා මේවා බලලා මොනවද කියන්නේ කියලා බලාගන්න. මම ආසම හරිය එතන තමයි තියෙන්නේ. මොටම ජෙස් පිටයි.